සුබ උදෑසන සියලු දෙනාටම මම මේ කතා කරන්නේ මම මේ මුලින් දාපු දෙවනියට වගාවේ පැලතිය සම්බන්ධව පැලතියේ සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට කතා කරා සාමාන්‍යයෙන් අගෝස්තු මුල් සතිය වෙද්දි මේක අස්වෙන්න ගන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් මේකේ මේ තියන්නේ වඩාත්ම සාර්ථක වෙච්ච ගහක් මේ තියන්නේ. එතකොට හැම පුරුකකම ලොකු කරල් තියෙනවා. එතකොට ගහ බෙදිලා යද්දි මේ විදියට තියන්නේ. එතකොට සාමාන්‍යයෙන් සතියකට කරල් 8ක්වත් අපි කඩා ගන්න ඕනි වර්ධනය වෙච්ච ගහකින්. එතකොට ග්‍රෑම් 100ක් එක ගහකින් වැටෙන්න ඕනි. ඊට පස්සේ ප්‍රධානම දේ තමයි මම කතා කරන්නේ කොහොමද අපි ස්මාර්ට් වගාවකට යන්නේ කියලා. හේතුව තමයි ස්මාර්ට් වගාව ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අපේ නිශ්චිත ආදායමක් අපි කරන වගාවෙන් නිශ්චිත ආදායමක් කොහොමද අපි ගන්න කියලා ගැන තමයි කතා කරන්නේ. එතකොට ප්‍රධානම කාරණේ තමයි වගාවේදී සාමාන්‍ය මේ නයිමිරිස් කියන්නේ හයිබ්‍රිඩ් වගාවක්. පොහොර රසායනික පොහොර දාන්න ඕනේ. මෙතන මම මේ වගාව සම්පූර්ණයෙන්ම මෙතනදී කරගෙන ගිහිල්ලා තිබ්බේ තනිකරම කොම්පෝස්ට් පොහොර වලින් කොම්පෝස්ට් පොහොර විදිහට කොම්පෝස්ට් පොහොර ඊට පස්සේ ගැඩවිලි දියර පොහොරේ තමයි පාවිච්චි කරලා තින්නේ. ගැඩවිලි දියර පොහොරේ මම හදාගත්ත එකක්. ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් ඇති නැත්නම් දැන්ට මම හදාගත්ත ගැඩවිලි පොහොර එකක් තමයි මම මේ පාවිච්චි කරලා තින්නේ. දියර පොහොර විදිහට කුමි විකාශක විදිහට. එතකොට මම මේක කරන්නේ සොයන් රැකියාවක් විදිහට කරන අයට තමයි මේ වීඩියෝ මාලාව තුලින් මම කතා කරන්න කැමති වෙන්නේ. කොහොමද මේ වගාව කරගෙන යන්නේ කියන සම්බන්ධව. මම මේ දෙවෙනි පාට කරන්නේ පළවෙනි පාර වගාව කරලා ඉල්ලා පෑවිල්ලට හවුලා ඉල්ලා පැල ටික මැරුණා. අර තියෙන්නේ වගාව අතර වගාව ඒකේ සේර පැල දාගෙන යනවා. ඊට පස්සේ අමතර කියන්නේ නයිමිරිස් වගාවට යොමු වෙනවා. ඊට පස්සේ මේ පොලි ටනල් එකකට අපි කොහොමද යන්නේ ක්‍රමක්‍රමයෙන් පොලි ටනල් එකට හුරු වෙන්නේ කොහොමද පොලි ටනල් එකක් ගහගෙන අපි ස්මාර්ට් වගාවකට යන්නේ කොහොමද කියන එක ගැන ක්‍රමක්‍රමයෙන් අඩුම වියදමින් අපිට වියදම් කරන්න පුළුවන් රුපියල් 2000ක් 3000ක් වෙන්නේ පුංචි මුදලක් වියදම් කරලා මේ වගේ පැල 30ක් ඔයාට ගන්න පුළුවන්. ඒකිනුත් හොඳ සාර්ථක පැල 30ක් ගෙනල්ලා ඒ සාර්ථක පැලයකින් බීජ අරගෙන අපේ වගාව පසට සුදුසු වගාවට සුදුසු පරිසරයට සුදුසු විදියට සාර්ථක වෙච්ච ගහකින් කරල් අරගෙන ඒ කරල් වලින් ඉදවලා ඉදවපු කරල් වලින් යට අරගෙන තමන්ම වගාව කරන එක තමයි පැල හදාගෙන වගාව ඉදිරියට කරගෙන යන එක තමයි මම මේ වීඩියෝ මාලාවෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධානම කාරණේ. ඊට පස්සේ මේකෙදි දැන්ට පාවිච්චි කරලා නැහැ රසායනික පොහොර භාවිතා කරලා නැහැ කෘමිනාශක භාවිතා කරලා නැහැ. දැන් අපිට එලිමහණි කරනවා නම් අනිවාර්යෙන් කෘමිනාශක භාවිතා වෙන්න ඕනේ. කොහොම කරත් මේ නයිමිරිස් වගාව හයිබ්‍රිඩ් වගාවක් නිසා අපේ බලාපොරොත්තු වෙන ආදායමට යන්න නම් කියන්නේ සතියකට ග්‍රෑම් 100ක් අඩුම ගන්න කරල් 8ක්වත් කැඩෙන්න ඕනේ. එතකොට ග්‍රෑම් 100කට යන්න සතියකට එක පැලයකින් අනිවාර්යෙන්ම රසායනික පොහොර වලට යන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ඒ ප්‍රමාණය රසායනික පොහොර නැතුව කොම්පෝස්ට් පොහොර වලින් අපිට යන්න බෑ. කාබනික පොහොර වලින් අපිට කරගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. වාණිජ්‍ය වගාවකදී ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට කොහොමද කරගෙන යන්නේ? ඒ අත්දැකීම් තුලින් මෙම වීඩියෝ මාලාව සකසන්නේ. ඒ අත්දැකීම් තුලින් තමයි මේ කතා කරන්නේ. එතකොට මේ තින්නේ සම්පූර්ණයෙන්ම දැන් මාස 3ක් වගේ වෙනවා. දැන් සාමාන්‍ය නයිමිරිස් වගාවේදී කට්ටිය කියනවා කොච්චර කාලෙකින් දස් වෙන්න ගන්න පුළුවන් කියලා. මාස 3කට පස්සේ තමයි ගන්න පුළුවන්. 4 මාසෙන් තමයි සාමාන්‍ය අස්වැන්න නිලීම කරගෙන යන්න පුළුවන් සාමාන්‍ය මට්ටමේ. මේකෙදි
ප්‍රධානම කාරණේ තමයි අස්වැන්න අඩු වෙලා තියෙන කලින් වගාවේදී මං කරේ රසායනික පොහොර භාවිතයෙන් මේක කාබනික පොහොර භාවිතයෙන් තමයි මේ වගාව කරගෙන යන්නේ. මේකෙදි සාමාන්‍යයෙන් කාබනික පොහොර භාවිතයෙන් කරගෙන යද්දී අඩුපාඩුව තමයි අස්වැන්න 50%කින් පමණ අඩු අස්වැන්නක් එන්නේ. එතකොට තමන්ට තියෙන විදියට පොහොර වලට ලොකු වියදමක් කරන්න විදියක් නැත්නම් මුලින් පටන් ගන්න ගෙදර තියෙන කාබනික පොහොර දාලා ඉල්ලා කොළ රොඩු දිරාපත් වෙච්ච කොළ රොඩු වලින් පොහොර හදාගෙන ඒ පොහොර දාලා ඉල්ලා පාවිච්චි කරන්න. හැබැයි වාණිජ්‍ය වගාවක් යනකට යනවා නම් අනිවාර්යයෙන්ම වාණිජ්‍ය වගාවේදී අපි අනිවාර්යයෙන්ම රසායනික පොහොර භාවිතා කරන්න ඕනේ. ඇල්බර්ට් සොලියුෂන් පොඩි කාලේදී ආර්මිලා කම්ප්ලෙක්ස් එක ලොකු වෙද්දී ආර්මිලා ටාගට් එක සද්දකින් දිගට වැටෙන්න ඕනේ. ඒ වගේම කැල්සියම් පොහොර මැග්නීසියම් පොහොර එකතු වෙන්න ඕනේ. මූලික සංඝටක වලට අමතරව පැලේ වර්ධනයට අවශ්‍ය කරල් වල ප්‍රමිතියට අවශ්‍ය කැල්සියම් මැග්නීසියම් වගේ පොහොර අවශ්‍ය වෙනවා. මේ නයිමිරිස් වගාවේදී නයිමිරිස් ශාකයට විශේෂයෙන් මේක හයිබ්‍රිඩ් ශාකයක් නිසා හයිබ්‍රිඩ් වගාවක් නිසා මේකට අනිවාර්යයෙන්ම කාබනික පොහොර වලට වඩා රසායනික පොහොර බලන්න මේ කරලා ඉල්ලා කාබනික පොහොරයි රසායනික පොහොරයි භාගි දාගෙන ඉල්ලා තමන්ට යන වියදම අඩු කරගන්න බලන්න. ඒක තමයි ප්‍රධානම දේ. මේ සාර්ථකව මල් තියනවා. මල් තිබ්බට මේකේ මේ තනිකරම සාමාන්‍ය කාබනික වගාවක් නිසා මේකේ අස්වැන්න ගොඩාක් අඩුයි. කලින් කරට වඩා 50%කින් පමණ අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි යන්න ඕනි අනිවාර්යයෙන්ම සතියකට කරලටක්වත් කැඩෙන්න ඕනි ගහකින්. ඒ වගේම ගහේ ගත්තොත් එහෙම කරල් වල ප්‍රමිතිය මේ ආපු ප්‍රමිතියම දිගටම තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් ග්‍රෑම් 12ක් ග්‍රෑම් 15ක් විතර එක කරලක බර තියෙන්න ඕනි. ඒ ප්‍රමිතියට කරල් 8ක්වත් සතියට කැඩෙන්න ඕනි ටාගට් එකට යන්න. ඒ ටාගට් එක ඇතුව වැඩ කරන්න ඕනි. එතකොට මෙතන මේ වීඩියෝ මාලාවේදී කරන්නේ කොහොමද අපි ක්‍රමක්‍රමයෙන් රුපියල් 2000 3000ක් වියදම් කරලා වගාව පටන් අරගෙන ඊට පස්සේ ඒ වගාව ක්‍රමක්‍රමයෙන් ඒ ඉන ආදායමින් ක්‍රමක්‍රමයෙන් අපි කොහොමද ලොකු ආදායමකට යන්නේ පොලි ටනල් එකකට යන්නේ කොහොමද කියන එක ක්‍රමක්‍රමයෙන් කතා කරගෙන යන්නේ. එතකොට කොහොමද මේ වගාව හෙලිමානේ වගා කරලා පොඩි තැනින් පටන් අරගෙන ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගන්නේ කොහොමද? එතකොට ඔයාට ලොකු අත්දැකීමක් වෙන වගාව පිළිබඳ මේ විදිහට වගා කරන්න එලිමහනේ වගා කරන්න මුලින්ම එලිමහනේ වගා කරලා ඒකේන අත්දැකීම් තුලින් ක්‍රමක්‍රමයෙන් කරගෙන යන්න. එතකොට ඔබට වැටහෙනවා යම් කිසි දවසක දැන් මම පොලි ටනල් එකකට යන්න ඕනි කාලේ ඇවිත් මට මේ වගේ ආදායමකට යන්න පුළුවන්. එතකොට ඒ පොලි ටනල් එකට යන්න පුළුවන් කාලේ ඇවිත් කියලා දැනගත්තාට පස්සේ ඔබ ක්‍රමක්‍රමයෙන් පොලි ටනල් එකකට මාරු වෙන සාමාන්‍ය ස්මාර්ට් වගාවක් කියන්නේ පොලි ටනල් එකක් තුල කරන වගාවක්. මේ තියෙන්නේ මේ පැල ටික පොලි ටනල් එකක් තුල කරන වගාවක්. එතකොට ඔබට ලොකු ආදායමකට යාමේ හැකියාව තියෙනවා. මෙතන ගත්තොත් එහෙම නයිමිරිස් වල මෙතන ප්‍රභේද ගාණක් තියෙනවා. මේ ප්‍රභේද ඔක්කොම මේක ප්‍රභේදයක්. මෙතන මුලින් පෙන්වන තව ප්‍රභේදයක්. මෙතන තියෙන්නේ තව ප්‍රභේදයක්. ප්‍රභේද තුනක් තියෙනවා. ප්‍රභේද තුනේම මේ ස්කොට් බොනච් ඩාර්ක් ග්‍රීන් කියන කුලයට අයිති ප්‍රභේද තුනක් එක එක විදියට. එතකොට තමයි මෙතන මේ සුදු පාට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට තමන්ට සාර්ථක වෙන හොඳ ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් කියන මේ ප්‍රභේදයේ මිල වැඩි සාමාන්‍යයෙන්. එතකොට මොනවද වගා කරන්න කියන එක ඔබට සාමාන්‍ය නයිමිරිස් වල අඩුම තියෙන මිල රුපියල් 600ට බජට් කරගෙන ඔබ වගාව කරන්න ඕන තරම් අස්වැනි මිලදී ගන්න පුද්ගලයෝ ඉන්නවා. සාමාන්‍යයෙන් හොඳ ප්‍රමිතියක් වගා කරනවා නම් ඔබ රට යන ගැනුම්කරුවන්ට එක එක පළාත්වල ඉන්නවා
නයිමිරිස් වගා කරලා රට යවන අය ඒගොල්ලොන්ට දීලා හොඳ මිලකට අස්වැන්න විකිණීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් යන්නේ අස්වැන්න රුපියල් අඩුම අවම රුපියල් 600යි දැන් 800 ඒ වගේ මිල ගණන් වලට යනවා. සාමාන්‍යයෙන් ඔබ නයිමිරිස් වගාව කරගෙන යද්දී සාමාන්‍යයෙන් ප්‍රධානම කාරණය තමයි රුපියල් 600කට වගේ මිලකට බජට් කරගෙන යන්න මේ ආකාරයට පැල 30ක් වගේ දාලා මුලින් කරන්න. එතකොට ඒකින් සාර්ථක වන පැල වලින් කරල් ඉදවලා ඇට අලගෙන ඔබගේ පැල ව්‍යාප්තිය කරගෙන යන්න රුපියල් 3000ක් වගේ අඩු මුදලකින් රුපියල් 2000 3000ක් වගේ අඩු මුදලකින් කරන්න පුළුවන් හොඳ සොයන් රැකියාවක් විදිහට පටන් අරගෙන මම මේ රැකියාව කරන ගමන් මේ කරන්නේ. එතකොට මේක ටිකින් ටික ව්‍යාප්ත කරන්න. මේක මේ පැලවලට සාතු කරන්න සාමාන්‍යයෙන් උදේ හවස වතුර දානවට අමතරව සාමාන්‍ය කාබනික පොහොර ඒ විදිහට යොදන්නේ සතියකට පාරක්. දැන් මේකට මේ පැලවලට ලබන සතියේ ඉඳන් රසායනික පොහොර එකතු කිරීම සිදු කරන හේතුව තමයි කලින් පාර කරපු වගාවට වඩා 50%කින් අස්වැන්න අඩු වෙන හේතුව තමයි කාබනික පොහොර භාවිතයේ රසායනික පොහොර සම්පූර්ණයෙන්ම අතහැරලා වියදම අඩු කරගන්න බලාපොරොත්තු වෙන. නමුත් 100% ප්‍රතිඵල සාර්ථක නැහැ. ඒක නිසා ඊළඟට දැන් අද සිට ඇල්බර්ට් සොලියුෂන් පාවිච්චි කරන දීර්ඝ පොහොර විදියට ඊට පස්සේ ලබන සතියේ ඉඳන් දැන් කරල් එන මට්ටම මල් තියෙන මට්ටම කැල්සියම් මැග්නීසියම් ඒ වගේම K44 මාරුවට යොදාගෙන යනවා. ඒ අතරම යාර්මිලා ටාගට් එක දැන් පෙළ වර්ධක අවධිය මාස දෙකට වැඩි. ඒක නිසා රසායනික පොහොර ක්‍රමක්‍රමයෙන් භාවිතා කරන මාත්‍රාවේ අඩු ප්‍රමාණයක් භාවිතා කරමින් භාගයට භාගයක් විදියට රසායනික පොහොර භාවිතා කරගෙන යනවා. කාබනික පොහොර දාගෙන යන අතරවාරෙදී පොහොර ගැන මම ඉදිරියේදී පොහොර කොහොමද භාවිතා කරන රසායනික පොහොර ගැන ඊළඟ වීඩියෝෙන් අනිවාර්යයෙන්ම පොහොර ගැන ගොඩක් අය හෙව්වා. මේක අනිවාර්යයෙන්ම මේ ස්වයං රැකියාවක් විදියට කරගෙන යන්නේ කොහොමද කියන එක ඔබ ස්මාර්ට් වගාවකට කොහොමද යොමු වෙන්නේ කියන එක ගැන තමයි මේ වීඩියෝ මාලාවෙන් කරන්නේ. මේ වීඩියෝ මාලාව තුල රැඳී සිටින්න අවශ්‍ය වෙලාවට මට උපකාරයක් ඔබට කර හැකි අවස්ථාවක් ආවිකස ඔබට මේ වගාව සම්බන්ධව ලොකු උපකාරයක් ඔයගොල්ලන්ට කරන්න මේ වීඩියෝ මාලාව තුලින් රැඳී සිටින අයට බොහොම ස්තුතියි.